හැලෝ ආල්ට කොහොමද? ඉතින් අපි පොළොන්නරුව ගිය ට්‍රිප් එකේ මේ ඉතුරු ටික අපි හවස් වෙලා හිතුවා දඹුල්ල රජමහා විහාරෙත් බලලම යන්න. ඉතින් අපි මම හිතුවේ දඹුල්ල රජමහා විහාරය කියන්නේ මෙන්න මෙච්චරයි කියලා. ඒ වුණාට ලොකු කන්දක් තියෙනවා නගින්න අපි එක පැය භාගයක් විනාඩි 45ක් වගේ උඩට නැග්ගා. එන මහන්සියෙන් නැග්ගේ. හැබැයි නැග්ගට පස්සේ ළමයි මාර ලස්සනයි. මහන්සිය කොහෙන් ගියත් දන්නේ ඒ සීතල හුළඟට දඹුල්ල කියලා කියන්නත් බෑ. ඒ තරම් සීතලයි උඩ අපි දවා ඒ කියන්නේ හවස 2:00ට වගේ තමයි මට මතක විදියට ගියේ. ඉතින් එදා මේ ගොඩක් සෙනග හිටියේ අර හාමුදුරු නමක් ඉන්නවා ප්‍රසිද්ධ. ඉතින් එයා ඇවිල්ලාත් හිටියා. ඉතින් සෙනග ගොඩාක් හිටියා. ඉතින් අපිට හම්බුන්නේ නැහැ එයා බණ එයාගේ ඉවරයි වෙලේ අපි යද්දි. ඉතින් අපි ඊට පස්සේ ගියේ මෙන්න දඹුලු විහාරේ. මේක තමයි හරිම ලස්සනයි මේකේ ආර්ට්ස් ඒ කියන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. අපි ආසාවෙන් බලාගෙන ගියා. සහ මෙන්න මේක ළමයි මේ ඕක හැමදාම පිරෙනවා. හැබැයි කවදාවත් ඉතිරෙන්නේ නැහැ කියලා. මේ ඕකේ ගහලා තියෙනවා. ඒ කියන්නේ ඕක කොච්චර පිරුණත් ඒ කියන්නේ වතුර බින්දුව වැටුණත් ඕක කවදාවත් ඉතිරෙන්නේ නැති කලයක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තට මේ වෙලේ ඉතිරුවේ නැහැ. කට්ටිය ඉතින් ඕක හාස්කමක් කියලා කියනවා. ඉතින් රංගීර දඹුල්ල විහාරයේ මේ වගේ ශාලා පහක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම බලලා ඔයාලා බ්ලොග් එක බලුවා නම් දන්නවා ඇති. හවරන පහු කළා තමයි අපි ගියේ. කට්ටියම පන්සලත් වැඳලා ගෙදර යද්දි ඉතින් පාන්දර 1:00 විතර වුණා.